අද ක්‍රිස්තු වර්ෂයේ 1815 පෙබරවාරි මාසයේ 11 වෙනිදා අවාසනාවන්ත සිද්ධියක් මුල පුරන්නයි යන්නේ. ඉංග්‍රීසීන් උඩරට ආක්‍රමණය කරනවා කියලා රජතුමාට දැනගන්න ලැබුණා. රජතුමා තීරණය කරනවා පසුබසින්න. ඇහැලේ පොළ අධිකාරම් ඉංග්‍රීසීන්ට එකතු වුණා. එකතු වෙලා ගත්තු කියනවා රජතුමාට විරුද්ධව. ඒ විතරක්ම නෙමෙයි. මොල්ලිගොඩ අධිකාරමුත් ඉංග්‍රීසීන්ට එකතු වුණා. රජතුමාත් එක්ක බොහෝම ළඟින් හිටියා මොල්ලිගොඩ අධිකාරම්. රජතුමාට දැනෙනවා කිසිම කෙනෙක් රජතුමා වෙනුවෙන් නෑ කියලා. රජතුමා රාජකීය පවුලේ හිටිය සුළු පිරිසකුත් එක්ක බිසෝවරුත් කැන්දාගෙන මැදමහා නුවරට පසුබසින්න තීරණය කරනවා. මහනුවර රාජධානියේ අවසාන රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උඩපිටිය ආරච්චිලාගේ ගෙදර බිසෝවරුත් එක්ක සැඟවෙනවා. රජතුමා බිසෝවරුන් ඒ වගේම රාජකීයන් සමග ගමන් කරේ මීමුරේ ගමට යන්න. ඒත් මොනාහරි හේතුවකට ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රන්දෝලී බිසව වෙන්කත රංගම්මාල් රිදී දෝලිය වෙන්කත ජම්මාල් බිසවත් එක්ක මැදමානුවර බෝමුරේ උඩුපිටිය ආරච්චිලාගේ ගෙදර නවාතැන් ගත්තා. කාංචනමාලී YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝම එක්ක උඩුපිටිය ආරච්චිලාගේ ගෙදරට යනවා. අවුරුදු 10 ගණනක් පැවතේ අපේ රාජවංශය අවසාන කළ තැන බලන්න. ඉංග්‍රීසි හමුදාව ක්‍රිස්තු වර්ෂ 1815 දී මහනුවර රාජධානිය අල්ලගන්නවා. රජතුමා ආරච්චිලාගේ ගෙදර ඉන්නකොට මහනුවර අල්ලගත්ත ඩොයිලි රජතුමාව අල්ලගන්න වෙහෙසෙනවා. මේ අතර ඔත්තුකරුවන්ගේ එක තොරතුරු ලැබෙනවා. ඩොයිලි රජතුමාව අල්ලගන්න කණ්ඩායම් කිහිපයක්ම විවිධ පැතිවලට පිටත් කරලා යවනවා. මේ අතර එක්නැලිගොඩ ඇතුළු කණ්ඩායම මැද මහනුවර පැත්තට යනවා. එක්නැලිගොඩ ඇතුළු පිරිස ඒ කියන්නේ සබරගුමේ මිනිස්සු 500ක් විතර බටයෝ හැමෝම රජතුමා මේ පැත්තට එන්න ඇති කියලා සැක කරනවා. එක කණ්ඩායමක් නෙවෙයි කණ්ඩායම් කිහිපයක් මහනුවර රාජධානියේ ඉඳන් මහනුවරේ ඉඳන් පිටත් වෙලා තියෙනවා. එක්නැලිගොඩ ඇතුළු පිරිස ඒ කියන්නේ 500ක් විතර පිරිස මැද මහනුවරට එන්නේ මේ පැත්තටම එන්න ඇති කියලාම හරිම ඉනව්වක් දැනගෙන නෙමෙයි. හරිම ආරංචියක් දැනගෙන නෙමෙයි. රජතුමා මෙහෙට ආව බව දැනගෙන නොවුනත් ඒ හරිම අවාසනාවන්ත මොහොත උදා වෙන්නේ හරිම අවාසනාවන්ත විදියට. ඒ ආරංචිය දැනගන්නේ මෙන්න මේ වෙල්යායේදී. එක්නැලිගොඩ ඇතුළු 500ක් පිරිස මෙතෙන්ට ආවහම දකිනවා එක කොළු ගැටයක් මේ 500ක් වගේ මිනිස්සු ගොඩාක් දැක්කාම ඒ දරුවා සමහර විට තිගැස්සෙන්න ඇති.
බය වෙන්න ඇති. ඒ දරුවා දුවන්න පටන් ගන්නවා අර මහා කැලේට. එක්නැණිගොඩ පිරිසට කියනවා සිංහල හේවායුන්ට සබරගුමෙන් ගෙන්නාගත්ත මිනිස්සුන්ට කියනවා අන්න අර කොළු ගැටයව අල්ලපල්ලා කියලා. මොකද ඒ කොල්ල දූප විදිහෙන් එක්නැණිගොඩට හිතෙනවා මේ දරුවා මොන හරි දෙයක් දන්නවා කියලා. මිනිස්සු ගිහිල්ලා අර දරුවව අල්ලගත්තට පස්සේ දරුවා හොඳටම බය වෙනවා. අහිංසක දරුවෝනේ. දරුවා හොඳටම බය වෙලා කියනවා මට කරදරයක් කරන්න එපා. මම දේවයන් වහන්සේ හැංගිලා ඉන්න තැන පෙන්වන්නම් කියලා. ඒ වෙල්යාය රජතුමා ගැන ඒ දැනගත්ත ඒ අවාසනාවන්ත ආරංචිය රජතුමාට අවාසනාවක් වුණ තැන මෙන්න මේ වෙල්යාය තමයි. එදා ඒ කොළු ගැටයා හම්බ වුණේ නැත්තම් මහනුවර රාජධානියේ අවසාන රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන් අතටපත් වෙන්නේ නැහැ. ආදරණීය හිතවතුනේ මෙතන තමයි උඩපිටිය ආරච්චිලාගේ ගෙදර. රජතුමා ඇතුලේ සැඟවිලා ඉන්නේ. ආරක්ෂිතව ඉන්නවා. උඩපිටිය ආරච්චි හිතනවා රජතුමා ආරක්ෂිතයි කියලා. නමුත් ටික වෙලාවකින් අර කොළු ගැටයා කිව්ව මානයන් බලාගෙන එක්නැණිගොඩ ඇතුළු 500ක් පිරිස මෙතන පිරෙනවා. උඩපිටිය ආරච්චි ගේ ඉස්සරහටලා වාඩි වෙලා ඉන්නවා. උඩපිටිය ආරච්චි එක්නැණිගොඩගෙන් අහනවා එක්නැණිගොඩ බැහැරක්ද කියලා. එක්නැණිගොඩ උත්තර දෙනවා අපිත් මේ පැත්තටම තමයි ආවේ කියලා. උඩපිටිය ආරච්චිට දැනෙනවා මොකක් හරි අසුබ දෙයක් වෙන්න යන්නේ කියලා. පිරිස රජතුමා ඉන්න ඒ කාමරේ ළඟටම යනවා. ගිහින් කියනවා රජතුමාට එළියට එන්න කියලා. නමුත් රජතුමා එළියට එන්නේ නැහැ. දොර අරින්නේ නැහැ කියලා පොත්පතවල සඳහන් වෙනවා. ගෙදර තිබ්බ වංගෙඩිය අරගෙන දොරට ගහලා දොර කඩලා තියෙනවා. රජතුමා එළියට එනකොටම රජතුමා දකිනවා මේ ඉන්නේ වැලියංග කියලා. රජතුමා දැක්ක ගමන් කියනවා අඩේ මේ වැලියංග නේද කියලා. ඒ වෙලාවේ වැලියංග කියනවා දෙයියෝ බුදුවෙන්ට හාමුදුරුවනේ එදා මෙහෙමයි අද මෙහෙමයි කියලා රජතුමාට පයින් පාරක් ගහනවා. බිම පෙරලෙන්න. ආදරණීය හිතවතුනේ ඔයාලා දන්නවද අදත් වැලියංග පරම්පරාවේ ඒ ගහපු කකුලට තාමත් කුෂ්ඨ රෝගයක් තියෙනවා. මැරිලා යනකම්ම ඒක හොඳ වෙන්නේ නැති. ඒක මං අමතර දෙයක් ඔයාලට කිව්වේ. වැලියංග ගහපු පාපහරින් රජතුමා බිම ඇදගෙන වැටෙනවා. හිතවතුනේ රජතුමා කියන්නේ හැඩි දැඩි මිනිස්සෙක්. නමුත් නොසිතූ වෙලාවක ගහන පහරින් රජතුමා බිම ඇදගෙන වැටෙනවා. රජතුමා බිම පෙරලගෙන උඩ නැගලා ගහනවා. ගහපුවම රජතුමා සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. බිසෝවරු කෑ ගහනවා. බිසෝවරුන්ගේ ඇඳුම් ඉරලා දැම්මා කියලා නම් කියනවා. ඇඳුම් ගලවලා විසි කරා කියලා කියනවා. බිසෝවරුන්ගේ විතරක් නෙමෙයි රජතුමාගේ ඇඳුම් ගලවලා තියෙනවා. ප්‍රකෝපකාරී විදියට හැසිරුණු මිනිස්සු බිසෝවරුන්ගේ කන් ඉරලා ඒ කුණ්ඩලාභරණ ඒ කරාබු අරගෙන තියෙනවා. කන් ඉරපුවාම ඒ ගල්ලේ බිසෝවරුන්ගේ හැට්ටවල තිබුණා කියලා කියනවා. ඒ වගේ මේ හැට්ට තවමත් කොළඹ කෞතුකාගාරය ඔයාලා හැමෝටම දැක ගන්න පුළුවන්. කන් ඉරුණාම මේ දැනෙන වේදනාවෙන් බිසෝවරු කෑ ගහලා තියෙනවා. ඒ වගේම එයාලව බේර ගන්න කියලා හිටන් අය දීලා තියෙනවා.
ඒ වේදනාව දරා ගන්න බැරුව ඉඹුල්ගොඩ ආරච්චි බිසෝවරුන්ගේ කන් වලට බෙහෙත් තිබ්බා කියලා පොතපතේ සඳහන් වෙනවා. සබර්ගොම්බේ මිනිස්සු ටික එකතු වෙලා කරපු නැටුම නම් තාමත් ඉවර වුණේ නැහැ. ඊට පස්සේ රජතුමා බිම පෙරලිලා ඉන්නකොට රජතුමාගේ ඇඟට කෙල ගහලා තියෙනවා. ඇත්තටම වීඩියෝ එකකදී වුණත් ඔබ වෙනුවෙන් මා කරන දෙයකදී වුණත් මට කියන්නවත් හිතෙන්නේ නැති සබර්ගුමේ මිනිස්සු රජතුමාගේ ඇඟට මූත්‍රා කරා කියලා පොතපතේ සඳහන් වෙනවා. අද මේ හිතවතුනේ විශේෂම කාරණේ තමයි මා මෙහි සඳහන් කරන සියලුම තොරතුරු ඉංග්‍රීසි ජාතික ඩොන් විලියම් ඩයස් ගේ පොතේ සඳහන් වෙන කරුණ. එක්නැලිගොඩට වෛරයේ ඉවරයක් නැහැ. එක්නැලිගොඩ කියනවා වැල් පොටක් කඩාගෙන ඇවිල්ලා මේ ඌරා බැඳගෙන ඇදගෙන යව් කියලා. මිනිස්සු ඒ විදිහටම කරනවා. රජතුමා ඌරෙක් බඳිනවා වගේ අර වැල් පොටෙන් බඳිනවා. බැඳගෙන ආදරණීය හිතවතුනේ මේ පහලට ඇදගෙන ඌරෙක් වගේ ඇදගෙන ගියා කියලා අර ඉංග්‍රීසි ජාතික විලියම් ඩයස්ගේ පොතේ සඳහන් වෙනවා. උඩපිටිය ආරච්චිලා ගෙදර තියෙන අර උඩ කන්දේ උඩ එතන ඉඳන් එක්නැලිගොඩ කිව්වා වගේම රජතුමා වැල් පොටකින් බැඳලා ඌරෙක් වගේම මේ පල්ලෙහාට ඇදගෙන ගිහින් තියෙනවා. මේ හැම දෙයකම හැම දෙයක් දිහාම නිසල්මනේ බලාගෙන හිටිය කෙනෙක් හිටියා. කිසිම දෙයක් කතා කරගන්න බැරි වුණත් මේ හැම දෙයක්ම දරාගත්ත කෙනෙක් හිටියා. ඒ තමයි මේ සියඹලා ගහ. මේ සියඹලා ගහ උඩපිටිය ආරච්චිලාගේ ගෙදර මිදුලේ තිබුණා එදා මෙදා තුර කාලය තුල. එක්නැලිගොඩ රජතුමාට සතෙකුට වගේ පහර දෙනකොට ඩොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් ඩොයිලිට පණිවිඩයක් යවනවා. ඒකේ සඳහන් වෙනවා මෙන්න මෙහෙම. ඩොයිලි උන්වහන්සේ බලා ගන්නා පිණිසයි සිංහලයේ රජ්ජුරුවෝ අපිට අසු වුණාය. එක්නැලිගොඩ රජතුමාට බොහෝසේ නෙරෙක්කු කොට අපහාස වශයෙන් බැඳගෙන එනමාය. දෝලා ගණනකුත්ගෙන තමුන් වහන්සේ කඩිනමින් මෙහෙ එන්නට ඕනෑය. රජ්ජුරුවන් හා බිසෝන් වහන්සේලා නිර්වස්ත්‍රව වාගේ සිටින බැවින් රෙදිත් ගෙනෙන්න ඕනෑය කියලා ලියලා තියෙනවා. සිංහලේ පැයක් යන්නත් කලින් ඩොයිලි මැදමහනුවරට ඉංග්‍රීසි බටයොත් එක්ක ඇවිත් තියෙනවා. රජ්ජුරුවෝ බිම දාගෙන හිටිය සබරගමුවේ මිනිස්සුන්ට කස්ස පාරවල් ගහලා එලවලා දාලා ඩොයිලි අශ්වයන්ගෙන් බිමට බැහැලා තොප්පි ගලවලා රජතුමාට දන නමස්කාර කරලා තියෙනවා. ඊට පස්සේ රජතුමාටයි බිසෝවරුන්ටයි සැප පහසුකම් දීලා රැගෙන ඇවිත් තියෙනවා. ක්‍රිස්තු වර්ෂයේ 1815 දී මහනුවර රාජධානියේ අවසාන රජතුමා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා උඩපිටිය ආරච්චිලාගේ ගෙදරදී ඉංග්‍රීසීන්ට යටත් වෙනවා. ඉංග්‍රීසීන් යටත් කරගන්නවා. අපේ බලයට තණ්හාවට බලයට තිබුණු කෑදරකමට අපේ සිංහල ජාතිය අවුරුදු 2000 ගානක් පුරාවට තිබූ රාජවංශය මෙතනින් මේ මහ පොළොවෙන් මෙන්න මෙතනින් අවසාන වෙලා යනවා. ක්‍රිස්තු වර්ෂ 1908 දී ඉංග්‍රීසි ජාතික විලියම් තමයි මෙන්න මේ ස්මාරකය මෙතන සිහි වෙන්න හදන්නේ. මේ ස්මාරකයේ සඳහන් වෙනවා ක්‍රිස්තු වර්ෂ 1815 පෙබරවාරි මාසේ 18 වෙනිදා කියලා. ඒ කියන්නේ රජතුමාව අත්අඩංගුවට ගත්ත දවස.
ඔයාලට පුළුවන් රජතුමාගේ ස්මාරකය බලන්න එන්න. මේකට රජගල කියලා කියනවා කියලා තමයි මෙතෙන්ට ආවහම අපි දැනගත්තේ. ඔයාලා මැදමහනුවර බස් එකේ තමයි එන්න ඕනන්නේ. මැදමහනුවර බස් එක නැගලා මැදමහනුවරින් බහින්න ඕනේ. බැහැලා ත්‍රිවිල් එක තමයි මෙතෙන්ට එන්න පුළුවන් වෙන්නේ. ඔයාලා වාහනයක එනවා නම් ඒ වාහනේ නම් මෙතෙන්ට එන්න බෑ. පාරේ වාහනේ නවත්තලා ඊට පස්සේ ඔයාලා පයින් තමයි මෙතෙන්ට එන්න වෙන්නේ. නමුත් ත්‍රිවිල් එකක එනවා නම් ඔයාලට මෙතෙන්ටම එන්න පුළුවන්. ඔබ මහනුවරට එනකොට මහනුවර දකින කිරිමුහුද මහනුවර වැව කිරිමුහුද ඒ වගේම පත්තිරිප්පුව මගුල් මඩුව ඇතුළු බොහෝ දෑ රජමහා විහාර සෑදුවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගත්ත ස්ථානය. රජතුමා සිහි වෙන්න තියෙන එකම දේ මෙච්චරයි මෙතන. මේ තැනට ආවහම හිතවතුනේ හදවතට සියුම් දුකක් දැනුණා. පරදේශකාර ජාතියක් අපේ රජතුමා අපේම රටට ඇවිල්ලා අල්ලගෙන යනවා. ඒ හැඟීම ඔයාට කොහොමද දැනෙන්නේ කියලා කමෙන්ට් එකකින් කියන්න. කාංචනමාලී YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න. ආදරණීය ඔයාට බොහොම ස්තුතියි.